මේ වීඩියෝ එක කරන්න සුවිශේෂී හේතුවක් තියෙනවා. මම මේ පොඩි වැඩක ඉන්නේ. මොකද්ද වැඩේ? මම මෙහෙ බලනවා ජනපදේ තියෙනවා මගේ මෙතන. ජනපදේ මුර කරන ගමන් ඉන්නේ. කාගෙන් පයිසම් කරන්නේ මේ ජනපදේ මුර කරන්නේ? මම ජනපද පරීක්ෂා කරන්න ඇවිල්ලා ජනපදේ ගාව ඉන්නකොට මම දැක්කා දුඹුරුයි ඒ කියන්නේ කළු පාට දෙපැත්තේ තියෙන මැද්දේ නිකන් දුඹුරු පාට නිකන් තැඹිලි පාට වගේ ඉරක් තියෙන මැස්සෙක්. මම වීඩියෝ එකක් දාගන්න ෆෝන් එක ගන්නකොටම මං හිතන්නේ උට තේරුණා මම රෙකෝඩ් කරන්න යන්න කියලා දුස් ගා පැනලා ගියා. මම යාගේ ෆොටෝ එකක් මේ පැත්තකින් දාන්න. රෙකෝඩ් කරගන්න බැරි වුණා. මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මෙයා මේ නෑගම් එනව නෙමෙයිනේ. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයා නෑගම් ඇවිල්ලා මේ මැස්සොත් එක්ක සහයෝගයෙන් කතා බහ කරගෙන එහෙම සවුටින් ඉන්නවා නම් මට කිසිම ගැටලුවක් නැහැ. එහෙම නෑදෑකම් හිත මිතුරුකම් එව්වට බාධාවක් වෙන්න තියන්නේ නැහැ මම. හැබැයි මෙයා එන්නේ ඒ වෙලෙත් නෙමෙයි. මෙයා එන්නේ මගේ ජනපදයේ ඉන්න අහිංසක මී මැස්සන්ව අල්ලගෙන කන්න. මෙයාට අපි කියනවා දෙබර කියලා. මෙයා පුදුම වදකාරයෙක් අපිට කොච්චර කළත් හරිද කොහෙන් හරි ඇවිල්ලා මී මැස්සෙක්ව දැහැගෙන යනවා. හැබැයි මී මැස්සොත් දනවන සිනර්ජි කියලා කියන්නේ අපේ ගොඩක් එකතු වුණාම හැම ශක්තිය අන්නේ ශක්තිය ගත්තොත් එilla මී මැස්සන්ගේ ශක්තිය මාර වැඩි. මේ මැස්සෝ එකට එකතු වෙලා එක පවුලක් වගේ සමහර කරලා ඇටැක් කරලා එකට බිම දානවා. මෙහෙම මම දාන්න වීඩියෝ එකක් ඒගොල්ලෝ ඇටැක් කරන විදිහට. මේගොල්ලන්ගේ ඇටැකින් මෙකනිසම් එකත් මාර මරු. ඒ කියන්නේ එයා කරන්නේ මේ දෙබරෙක්ව අහු වුණාම දෙබරගේ ඇඟට මේ මැස්සු ටික ඔක්කොම එක පොඩියට මෙහෙම වට වෙන එක. වට වෙලා වට වුණා කියන මේ මැස්සන්ගේ මේ විතෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. අයින් එක නෙමෙයි ඒගොල්ලෝ කරන්නේ. දැන් සාමාන්‍ය අපිට හිතෙන්නේ මේ මැස්සෙක් එයා දෂ්ට කරනවා ඇති කියලානේ විසෙන් මරනවා කියන්නේ විසෙන් නෙමෙයි මේක වෙන්නේ. ඒගොල්ලෝ මෙයා වට කරගෙන ඒවන් පියාපත් අරව මේව අතුල්ලා පොඩ අතාරගෙන මෙහෙම අතුල්ලන්නකෝ. චුට්ට මෙහෙම අතුල්ලා ඉන්නකෝ. තාපොඩ්ඩලා අතුල්ලා දාර තේරෙනවා නේද අත් දෙක රත් වෙනවා. අන්න ඒ වගේ අරගොල්ලෝ අතුල්ලා ඉහළ ශක්තියක් ඉහළ එනර්ජියක් කියන්නේ එන ලොකු රස්නයක් ඇති කරනවා. මේ රස්නයට අරකව කරකුට්ටන් වෙලා විජලණය වෙලා මැරෙන්නේ. මම ඒක දාන්නම් කොහොමද එන්න කියලා. වාහන ගොඩක් යනවා පාරේ ඒව ගැන හිතන්න එපා. මොකද වීඩියෝ එකට රෙඩි වෙලා ආපු එකක් නෙමෙයි කියන්නේ. ඉතින් මෙහෙම කරනකොට විශාල උෂ්ණත්වයක් ඇතිවනේ මේ අත්වල. ඒ වගේම එකක් තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. ඒවා මෙකනිසම් එක අර දෙබරගේ ඇඟට ගොඩ වෙලා ඒගොල්ලෝ වට කරගෙන මෙහෙම කරලා පියාපත් අරම අතුල්ලා ඉහළ ශක්තියක් ජෙනරේට් කරනවා. ලොකු උෂ්ණත්වයක්. මෙන්න මේ ලොකු උෂ්ණත්වය නිසා අරු කෙනෙක් එන දෙබරයි කියන එක හතුරා සම්පූර්ණයෙන් විජලණය වෙලා හරියට කරකොට්ටම් වෙලා මැරිලා යන්නේ. මේක වගේ සේෆ් මෙකනිසම් එකක්. ගෙමියාරෙන් නව්‍යකරණය වූ අපි හයෝබිස් ඉත සිතින් තතු පවසන බිඟු වසන්තය කැඳවන වෙමුත්තුටින් අප හයෝබිස්